කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනිතාය. පිනතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුබ මානවකයට තරුණය මේ සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ කරගෙන, කර්මය දායාද කරගෙන, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය ඥාතියා කරගෙන, කම බන්දු කියන්නේ ඥාතියා, කර්මය ඥාතියා කරගෙන, කර්මය පිළිසරණ කරගෙන එනම් මේ ලෝකේ මිනිස්සු ලාමක ස්වභාවයටපත් වෙන්නත් උසස් ස්වභාවයටපත් වෙන්නත් හේතුව තමයි මිනිස්සු බෙදන්නේ කර්මයෙන්. බුදුහාඳුරු කෙටියෙන් උත්තරේ දුන්නා. මොකද්ද මේ